ඉතින් අපි ගොඩක් දෙනෙක් දැන් පාවිච්චි කරන්න පුරුදුලා ඉන්න ටූල් එක තමයි මේ ට්ලෝට් කියන්නේ. හැබැයි මේ ට්ලෝට් පාවිච්චි කරන ඕනම කෙනෙක්ගේ එයාට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද කියලා අහුවොත් එයාලා ගොඩ දෙනෙක් දෙන උත්තරයක් තියෙනවා. ඒ තමයි මේ ට්ලෝට් එකේ ලිමිට් එක ඉක්මනට රීච් වෙන. ඇත්තටම එයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක නොවෙන්න පුළුවන්. එයාලට වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. මම කියන්නේ මේ ට්ලෝට් සම් තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ලිමිට් එක රීච් වෙන. ඉතින් මම මේ වීඩියෝ එකකින් කියන්නේ මේ ට්ලෝට් එකේ ලිමිට් එක රීච් නොවි ඔයාලට මේ ලොකු ෆයිල්ස් උනත් අප්ලෝඩ් කරලා ඔයාලට ගේමක් ගහන්න පුළුවන් සුපිරිම ට්‍රික් එකක් ගැන. ඉතින් මේක ඇතරම වා මේ ටෙක්නිකල් ලොකු දැනම තියන්න වන මේක සටක් කරගන්න මේක ඉතාම පහසුවෙන් කරගන්න පුල වනම කෙනට ඉතින් මේ වීඩිය එක ඉවරනක අන්තිම වෙනකම් බලන්න ඒවගේම පේ චනල සස්ට්‍රයි කරන ඇතන් දැම්ම සස්ට්‍රයි කරන්න මේ වගේ අලුත් මේ ඒ විස්තර දැනගන්න. ඉතින් ඔයාලා ගොඩක් කලාවට ඔයාලා මේ PDF එහෙමනත්තම් වර්ඩ් ඩොකියුමන්ට්ස් වගේ ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරලා ඒකෙන් ප්‍රශ්න අහන්න යනවා ඇති මේ ට්ලෝඩ් එක. ඉතින් මේකෙන් ඔයා මේ කරන්නේ ඔයාගේ මේ වටිනා ටෝකන්ස් නිකම්ම කුණු ගොඩට දානවා වගේ වැඩ. ඉතින් මම කියන්නේ නෑ මේ ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න එපා කියලා. මම කියන්නේ ඒක කරන්න පුළුවන් වෙනම විදිහක් ගැන. ඉතින් මේක හරහා ඔයාලට මේ ගොඩක් ටෝකන්ස් ඉතුරු කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ දේ. ඉතින් ඔයාලා හිතන්නේ ඔයාලා මේ මොකක් හරි ඩොකියුමන්ට් එකක් අප්ලෝඩ් කරා. මේ AI ටූල් එකට ඒක ලේසියෙන් කියවන්න පුළුවන් කියලා. නෑ. එහෙමන ඇත්තරම වෙන්නේ PDF කාරි මොකක්හරි ඩොකිමෙන්ටක් ඇතුළ තියෙන මේ ෆෝමටින්ස් බ්‍රෝකන් ටේබල්ස් ඉමේජස් එමටතා මේ ජංක් ඩේට යන අනවශ්‍ය ඩේට ඔක්කොම මේ ටලෝට ප්‍රොසෙස් කරන්න වෙන ඉති මේකට මෙටලෝට ලොකු මහන්සයක් ගන්න වෙන සරලම කිව්වත් මේ PDF එක පිටුවකට විතරක් ටෝකන් සාසන්න වසේ එදස් පන්සීනම් 3000ක් විතරනක ඉවරෙන්ඩ පුළුව ඉතින් එතවට මොකක්ද මේ ලොකු PDF එක කියන පිටු විස්සත් තියෙන PDF එකක් අප්ලෝඩ් කරලා ඒක පලවෙනි ප්‍රශ්නයවා හන්ඩත් කලින්ම වා ටෝකන්ස් 70,000ක් විතර ඉවර කරගෙන ඉවර ඉති මේක මාරම අපරාධ ඉතින් මේකෙන් වෙන්න වාල්ට මේ දිගටම වැඩේ කරන්න බැරිවෙන මොකද මේ ලිමිට රීච්චන ඒක පුදුමයකුත්නේ ඉතින් මේකට මරු වෙසනවා මේ මයිට සොෆ්ටලා මීට ටික දවසර කලින් හදලා දීලා තියෙන හැබැයි තාමත් මේක ගැන ගොඩක් අයි දන්නේ මේක සම්පූර්ණයම නොමිලේ දෙන ඕපන් සෝස් ටූල්ඩ මේක නම තමයි මාකිට ඩව් දැනටම ගිට්හබ්ගේ මේක ලක්ෂකටත්තට ස්ටා සම්බලා තියෙන වා දෙන ඕනම PDF වර්ඩ්ඩොකමට එක්සල්ශීට පවපොයින්ට එහෙමනත්තම් YouTube වීඩිය එක පව පටම ටලීන් මාක් ඩවන් ටෙක්ස්ට එකක් බවට පත් කරන ඉතින් ආල් දැම් ප්‍රශ්නයකද මේ මාක් ඩවන් පාච්චි කරහම ලැබෙන වාසීමකද ඉතින් පලවෙනි දේතවා මේකෙන් වගේ ටෝකන් භාවිතය 70%වගේම අඩු කරගන්න පුළුව ඒ කියන්නේ මේ පිටු විස්සක PDF එක්කරගේ ටෝකන් 70,000 දැන් මේ මාක් ඩවුන් එකකින් කරද්දි ටෝකන් 20000කටත් වඩා අඩු කරගන්න පුළුවන් ඉතින් දෙවෙනි දේ තමයි මේ ට්ලෝඩ් හැදිලා තියෙනවා මාක් ඩවුන් ෆෝමැට් එක මොකද මේ AI මොඩල්ස් ට්‍රේන් කරද්දි මේ මාක් ඩවුන් ඩොකියුමන්ට්ස් මිලියන ගාන පාචි කලදා මෙයා ට්‍රේන් කරලා තියෙනවා ඉතින් ඒ නිසා ඔයා ට්ලෝට් මේ මාක් ඩවුන් ෆයිල් එකක් දුන්නාම ට්ලෝට් එක තේරුම් ගන්න හරිම ලේසි ඉතින් ඒ නිසාම අර ඒකෙන් දෙන උත්තර කලින්ට වැඩි ගොඩන් නිවැරදිතාවෙනුත් වැඩි ඉතින් දැන්වාලට හිතේ අයියෝ හැමලේ මේ ෆයිල්ලක් අප්ලෝඩ් කරන ගන්න මේක කන්නට් කර ඉන්න එක මාර වදයන්න කිය අන්න එතන්දි තමා මේ සුපිරිම පෝට් රික්කගෙන් මේ හැම ෆයිල්ලම වාට මැනුවලි කන්නට් කර ඉන්න ඕන මේ මාඩ්ඩවන් ටූල්ල එක එන්න අලුත්ම MCP සර්ව එකක් එක්ක ඒකන්නේ මොඩල් කන්ටෙක්ස් පොටකොල් සර්ව එකක් එක් මේක වගේ ටලෝඩ් ඩෙක්ස්ටොප් ඇ් එකට එක පාරක් කනෙක් කරගත්තොත් මේ ෆයිල්ල කප්ලෝඩ් කරපු ගම ටලෝඩ් තනියම එක මවඩ්ඩවන් එකක් බවට හරවලා තමයි ඒ ෆයිල්ලක කියවන්න ගන්න ඉතින් ඒ කියන්නේ වාලට තියන්න අර කලින් වගේම ඩ්‍රගන් රෝප් කරන්න විතර ඉතිරි මේ ටෝකන් නිතුරු කරගන්න වැඩේ යාම කරගන්න ඉතින් මීට පස්සේ වාලා ටලෝඩ්ගේ මේ ලිමිට් එක ඉක්මට රීචනාගේ කිය ලතවීන්න ඉතින් ඒ වගේ මේක ඩෙක්ස්ටෝප් ඇපේර් කනෙක් කරගන්න කොමද කියලා පල්ල ඩිස්ක්‍රපෂන එක ලින්කයක් ඇද එක ලික් කරල බාන්ගුණ ඒවගේ මේ ගිටබ් ලින්කයක් මන්දාදන පල්ල ඩිස්ක්‍රපෂන එක ඉතින් ඒවගේ මේ වගේ අලුත් මේ ඒ විස්තර දැනගන්න අපේ චනල එක අදම සස්ට්‍රයික් කරන්න ඒවගේ මේ තවකනට වටනා කිය හිතනම් මේ වීඩියක අනිවාරයම ෂයා කරන්න වල යාලුවන්ටත් මේක ගොඩක් පටි මොකද ගොඩක් අයිටදය ලොකෝ ප්‍රශ්නකට ටිප ඇත්තම අපි මේ වීඩියගෙන් කියලද